සුබ දවසක් සියලු දෙනාටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ යාළුවනේ. ඉතින් අද ලස්සනම පිරිසක් ඉන්න ඔයාලට පෙන්වන්න එක්කන් ඇවිල්ලා. ඉතින් මුලින්ම මාත් එක්ක මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට හිස නම ආචාර කරනවා. මොකද අපේ පැවැත්ම තියෙන්නේ ඔබේ අතේ. මොකද ඔයාලා පැලයක් මිලදී ගත්තොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා අපේ යුතුයකම හොඳ දේවල් සහ වටිනා දේවල් නිරෝගී පැල ඔයාලට ලබා දෙන එක. මොකද ඔයාලා අපෙන් පැල ඉල්ලුම් කරන්නේ ලොකු විශ්වාසයක් ඇතුව. එතකොට ඒ විශ්වාසය රකින්න එක අපේ යුතුයකමක්. ඔයාලා අපේ මුහුණවත් දකින්න නැතුව ඇත්තටම අපිව කවුද කින්ද මන්ද කියලා අඳුරන්නේ. ඔයාලා මාව අඳුරන්නේ, මම ඔයාලව අඳුරන්නේ. එතකොට ඔයාලා පැලයක් S2කින් දැකලත් නැහැ. එහෙව් එකේ අපිට ඔයාලා අපේ account වලට මුදල් දාලා ලොකු විශ්වාසයක් ඇතුව පැල ඉල්ලුම් කරන්නේ. ඒ විශ්වාසය අකුරටම රකින්න එක තමයි අපේ යුතුයකම කියලා මම නම් ඒක මොකද ලොකුවට විශ්වාස කරන දෙයක් සහ මේ විශ්වයේ ආශිර්වාදය ලැබිලා තියෙනවා ඒ සඳහා. ඉතින් මම නැවතත් ඔබට ගෞරව කරනවා සහ හිස නම ආචාර කරනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන ගමනක් යන බලාපොරොත්තුෙන් ඉන්න පැල හදන ඔයාලට ඔන්න අද ලස්සනම පැකේජ් එකක් තියෙනවා. ඇන්තෝරියම් පවුලේ වටිනාකමින් වැඩි ලිවියම් පවුලක් ඔන්න අද ඔයාලට සූදානම් කරලා තියෙනවා. වටිනාකමින් වැඩි සහ ලස්සනින් වැඩි. මොකද ඔයාලගේ පැලතවන්ට ලස්සන ආලෝකයක් එකතු කරන්න සහ ඔයාලගේ ගමනට ලස්සන ලොකු ගැම්මක්. ඇත්තට මේ වගේ පැල ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලට ඒක ලොකු පිළිගැනීමක් තියෙනවා සහ ලස්සනයි. ඒක හිතටත් ලොකු ශක්තියක් සහ ලොකු ධෛර්යයක් ලැබෙනවා පැල හදලා අලෙවි කරන්න ඉල්ලුම ඇති වෙනකොට. ඉතින් ඔන්න අද මම මුලින්ම පෙන්නනවා ලිවියම් පවුලේ මෙන්න මෙයා වටිනාකමින් වැඩි කෙනෙක් සහ ලස්සනින් වැඩි කෙනෙක්. මෙයා ලිවියම් මෙරූන්. බලන්න මේ මගේ මෞෂාකය මේක කලින් මම පෙන්නුවා. එතකොට දෙන්න පැල තිබුණ නැහැ. මෙයා ආනයනික වර්ගයක් නෙමෙයි. මෙයා ලස්සන අපේ ලංකාවේ නිෂ්පාදනයක්. බලන්න ලිවියම් ෂීඩ් කෙනෙක්. ලිවියම් මෙරූන් ෂීඩ් හරි. එතකොට ඔන්න යාගේ ලස්සන පැල දෙකක් තියෙනවා අඟල් 5ක් උස. මෙතන පැල දෙකක් එකට තියෙන්නේ. ඔයාලට පැහැදිලි ඇති දළු දෙකක් තියෙනවා. ඇත්තට මේ පැල දෙක දැන් වෙන් කරන්න බෑ. මේ මුල් තියෙන විදිහට දැන් වෙන් කරන්න බෑ. ඒ නිසා අපි පැල දෙකම එකට තමයි මම දෙන්නේ. හරි. දැන් මේක මම තව පොඩ්ඩකින් හිටවනවා. මුල් පද්ධතිය ඔයාලට පෙන්වන්න තමයි ගැලෙව්වේ. එතකොට මම හිටවලා පෙන්නනවට වැඩිය මෙහෙම පෙන්නන එක ඔයාලට ඒකේ ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. පැලේ පිළිබඳ ඔන්න ලිවියම් මෙරූන් පැල දෙකක් එකට තියෙන ඕන අද පැකේජ් එකට මේක මේ විදිහටම දෙනවා. මම දැන් හිටවනවා. ඊට පස්සේ මෙයා ඉන්නවා මේ ලිවියම් රෙඩ් එකේ ඔන්න ලස්සන මුල් උඩ තියෙන මං පේනව නේද? ලස්සන වටිනාකම් වැඩි අය ගොඩක් රහයි කියලා තමයි මේ කාපු අය හිතන්නේ. පේනවනේ? එතකොට මෙන්න ලිවියම් රෙඩ්. එතකොට ඔයාලටත් මේ වගේ ලොකු ප්ලාන්ට් එකක් හදා ගන්න පුළුවන් ලිවියම් රෙඩ්. එතකොට තවත් ඉන්නවා මෙතන ලිවියම් මෙයා ඔරෙන්ජ්. ලිවියම් ඔරෙන්ජ් එකේ ඔන්න මම පෙන්නන්නම්. මෙන්න ලස්සන පැලයක්. එතකොට මේකේ ඔන්න මුල් තියෙනවා යාළුවනේ වටේටම. ඔන්න බලන්න මුල් ලිවියම් ඔරෙන්ජ්. මේ අකුරු මැකිලා තියෙන ලිවියම් ඔරෙන්ජ්. එතකොට ඔන්න මේ ප්ලාන්ට් එක මේ විදිහට මෙවනවා. ඊට පස්සේ තව ඉන්නවා ලිවියම් මයික්‍රෝ. ලිවියම් මයික්‍රෝ. එතකොට ඒකේ මෙන්න ප්ලාන්ට් එකක් ලොකු ප්ලාන්ට් එකක් අඟල් 8කට වැඩි උසයි. ඔන්න මුල් උඩ තියෙන්නේ. ඔයාලට පැහැදිලි ඇති. පෝච්චි පිටිම අවශ්‍ය කෙනෙකුට කුරියර් කරන්න පුළුවන් ලිවියම් මයික්‍රෝ. වටිනාකම් වැඩි සෙට් එකක්. එතකොට තවත් ඉන්නවා මෙන්න මෙයාත් ලිවියම් ෂීඩ් කෙනෙක් ලස්සනට මම කලින් පෙන්නුවා ඔයාලට මගේ මදර් ප්ලාන්ට්. දැන් මේ මදර් ප්ලාන්ට් වල අලුත් මල් නැහැ. මල් පරණයි. ලොකු පොට්ටු නම් තියෙනවා. බලන්න ලස්සනට ඉරි රටාමවන ලිවියම් රූබි වලට සමාන මේ ලොකු පැලයක් එකපාරක්වත් කට් කරලා නැහැ. ඔයාලට මුල් පේනවා ඇති. එතකොට ඒකේ මෙන්න මේ මල. ඔයාලට පේනවද? මෙන්න මේ මල තමයි ඒකේ පිපෙන්නේ. ලිවියම් මේක රෙඩ් කෙනෙක්. රෙඩ් රූබි වලට සමාන රතු පාට ලස්සනට සපාරි වගේ ඉරි පිහිටලා තියෙන ඔන්න මේ ප්ලාන්ට් එක. මේක ලොකුයි. අඟල් 8කටත් වැඩිය උසයි. ලොකු පැලයක්. එතකොට ඔන්න අද දවසේ 5 දිනක් ඉන්නවා මේ පැකේජ් එකේ. කවුද? ඔන්න මම නැවතත් කියනවා ලිවියම්
රෙඩ් කෙනෙක් ඉන්නවා කට් මුල් උඩ තියෙන ඔන්න මෙයා මෙහෙම වුණාට එතකොට මේකේ ලස්සනට දළු දෙකක් තියෙනවා අනිවාර්යෙන් මල් දෙකක් දැනට එනවා හරි එතකොට මෙයා ලිවියම් රූබි වලට සමාන සපාරි වගේ ලස්සන කෙනෙක් එතකොට මෙයා ලිවියම් මයික්‍රෝ පේනවනේ ලිවියම් මයික්‍රෝ වටිනාකමින් වැඩි අය ඉන්න ඕනේ ඔයා ගාව මොකද ඔයා ලස්සන දුර ගමනක් යන හිතන් ඉන්නවනම් ඔයා ගාව වටිනාකමින් වැඩි අය ඉන්නම ඕනේ එතකොට මෙයා ලිවියම් ඔරෙන්ජ් සහ එතකොට මෙයා ලිවියම් මෙරූන් ෂීඩ් එතකොට ඔන්න මම අද ලස්සනම පැකේජ් එකක් ඔන්න ඔයාලට ගෙනාවා ඉතින් වටිනාකම දන්න කෙනෙකුට කතා කරන්න පුළුවන් මොකද මේ වගේ වර්ග අපේ හැමෝ ගාවම එහෙම ඇත්තටම කියන්න ඕනේ ඉතින් ගොඩක් අයට ආසාව තිබ්බට ආර්ථික අතින් යම් අපහසුයක් තියෙනවා නේද ඉතින් ඔන්න 406 ලිවියම් පවුලෙම 5 දෙනෙක් ඉන්නවා මේ ට්‍රේ එකේ තියෙන 4 දෙනෙක් ඉන්නවා සහ මෙන්න මෙතන පැලයක් තියෙනවා ලිවියම් මෙරූන් එකේ ඔන්න එතන පැල දෙකක් එකතුවක් මේ 406 පැකේජ් එක 12000ක් වෙනවා එතකොට වටිනාකම දන්න කෙනෙකුට කතා කරන්න පුළුවන් 077 244 86 84 WhatsApp ඕ නෝමල් දුරකථන අංකයෙන් සියලු දෙනාටම තෙරුවන් සරණයි